මේ මගේ කුමන්ත්‍රණ පිළිබඳ පාපොච්චාරණයයි. පාරක් දෙන්න හදන්නේ. පාරක් නම් දෙන්න එපා. කොතනින්ද පටන් ගන්න ඕන? මෙහෙමයි පැටි මට පොඩ්ඩක් වදයක් වුණා. හරිද? පැටි කියන්නේ මැර ඩයල් යන්නේ. පොඩ්ඩක් කොල්ලා නිකන් අර මම මනුස්සක මට උදා ඕපනින් එකට එන්න කියලා කොල්ලට. ඉතින් පොඩ්ඩක් වෙලා ඉතින් මම ටයිට් ෂෙඩියුල් එකකට තියෙන කියලා පොඩ්ඩක් ඩිසයින් පොඩ්ඩක් අවුල් වුණා. ඒකින්ද පොඩ්ඩක් වැඩේ පස්සට ගියා. ඉතින් මට ආපහු ගන්න මතක් කරන්න බැරුණා. ඉතින් ඒ තරහ තියාගෙන මගේ ITV එකට ගැහුවා. විදුරු කුඩු කරා වාහන ගෙනත් ගිනි තිබ්බ පෙට්‍රල් දැන් බෝම්බ ගැහුවා. ඔය දේවල් කරපු හින්දා මට පොඩ්ඩක් මල පැන්නා. ඒ හින්දා මම ඉතින් පැටියා නම්ම ගන්න ක්‍රමයක් බැලුවා. ඉතින් මට මංගා පිරිස් බලේ නෑ මංගත් මම තුවක්ක පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. සෝ ඒක හින්දා මේ මම මේ වෙන විදියට කරන්න බැලුවා. ඉතින් ඒක මට ඒකට මම දැනගන්න ලැබුණා මේ නගරේ ප්‍රබල මන්ත්‍රකාරයෝ දෙන්නෙක් ඉන්නවා කියලා. එක්කෙනෙක් ඔය මේ කෙලන් අර කමාන්ඩර් එයා දන්න ගුරේ අනිත් එක්කෙනෙක් කඩ මුෂ්පාකාද කවුද කියලා අනිත් එක්කෙනා ශේෂා. ඉතින් මට ඔය ඕන කාලෙදී මුෂ්පාකා කියන එක්කෙනා හිටියේ නෑ නගරේ. මම ඒකින්ද ශේෂාව මං ඒ කාලේ ITV එකේ වැඩ කරන කෙනෙක්. එයා ඒකින්ද මේ ඇත්තක තිබ්බ මේ ළඟ ආශ්‍රයින්ද එයාව තෝරගත්තා වැඩේට. ඊට පස්සේ ඉතින් එයා මේ හොට පස්සේ හා කියලා කිව්වා. ඊට පස්සේ යාට ඕන බඩු ටික ගන්න උදව් කරා. ඊට පස්සේ එයා වැඩේ කරලා දුන්නා. ඊට පස්සේ වැඩේ හරි ගියා. පැටි ට්‍රස් මංගාවට ආවා. ඒ තමයි කතාව පටන් ගත්තේ. එහෙමයි ගුණේ තට්ටය මෙහෙමයි. ඔය ගුණේ තට්ටියද ඔකට වෙනම ප්ලග් වෙන්නේ. වෙනම ප්ලග් වෙන්නේ යාට මං හිතන්නේ මාත් එක්ක පැටිට කලින් තරහක් තිබ්බා. ඒ කියන්නේ මේ ගුණෙත් මාත් එක්ක ඉස්සෙල්ලාම වැඩ කරපු ඩයල් එකක්. එයාගේ කල් කිරියාව හොඳ නැති හින්දා එයාගේ කියන්නේ හොරකම් කරනවා, බැංකු කඩනවා, ගෙවල් කඩනවා, පාකිමිට ඒ වගේ වැඩ හින්දා මට එයාව තවදුරටත් ITV එකේ කැමරාමන් විදිහට තියාගන්න බැරි වුණා. ඉතින් ඒක හින්දා මං එයාව වස් කරා. ඉතින් ඒ තරහ යට තියෙනවා. ඊට පස්සේ යාට කට්ටියට මම පඩි ගෙව්වා. ඒ පඩි ගෙවන දාසේ එයා හිටියේ නෑ. ඉතින් එයා ඒක අල්ලගෙන මම මට යාට පඩි ගන්න බැරි වෙච්ච එක හින්දා ඒකත් අල්ලගෙන ඒ තරහවල් දෙකම එයාගේ ඉතේ තියෙනවා. ඒ දෙක තිබ්බට එයා ගාවත් එච්චර ලොකු කොල්ල ගොඩක් හිටියේ නෑ ඒ කාලේ. මොකද පැටි තමයි සිට එක අල්ලලා හිටියේ ඒ කාලේ. ගුණෙට කොල්ල හිටියේ නෑ. ඉතින් ඒකින්ද ගුණේ තනියම මගෙන් ගේමක් කිල්ලුවේ නෑ. ඔය තර්ජනය කර කර අහුවෙන්න එපා කිය වඩා කර අපහාස කර කර හිටියේ. ඉතින් මීඩියා channel වලින් අපහාස කර කර හිටියා. ඊට පස්සේ ඒ තරහත් තිබ්බ හින්දා පැටිගේ තරහ දැනගෙන ඊට පස්සේ පැටිට එකතු වුණා. ඒ දෙන්නම ඊට පස්සේ මෙහෙම තමයි කතන්දර හැදෙන්නේ. ගුණෙත් උතන්ට එකතු වෙන්නේ. ඊට පස්සේ පැටි ගුණේ ඒ දෙන්නම විතරලා තමයි මේ ඔය ITV එකට ගහන්නේ. ගුණේ මම එච්චර ලොකු මොකද කියන්නේ ලොකු මැරෙක් විතර දැක්කේ නැහැ ඒ කාලේ. ලොකු මැරෙක් විතර දැක්කේ නැති හින්දා මේ මම එච්චර ගණන් ගත්තේ නැහැ. මොකද අහුව ප්‍රශ්න මතක. හරියට ගෙටින් කියන්න. ශේෂත් එක්ක නැතම් තරහක් නැහැ. මම විතර මෙයත් එක්ක නම් මේ මෙයාට කැමැත්තෙන් හිටිය ශේෂට නම් මෙයත් එක්ක මේ කවදර වෙඩිනයක් ගන්න හිටියේ මේ ටික පොඩක් ඉවරලා මේ හරි ඒක උන්නේ නේවට හරි ඒක ඉවරයි. මේ පැටිය මරන්න තමයි ඕමන කම තිබ්බේ. ඒක පැටිය මරුවා මම දන්නවා ගුණේ ඩවුන් වෙනවා කියලා. මම එහෙම තමයි හිතන් හිටියේ. හැබැයි එහෙම ඇත්තට මුනේ නැහැ. දැක්කනේ ගුණේ ඔක්කොම බලේ අල්ලගත්තානේ. පැටිය මං ගොඩාව පැටිය. ඉතින් එතන පොඩ්ඩක් මට මගේ ප්ලෑනින් වල කේස් එකක් තියෙනවා. ඔය යටින් කොනෙත් එක වෙනම ප්ලෑන් එකක් ගහලා තියෙනවා. ඔව් කාගෙද රෙදි ගලවන්න කියන්නේ මොකද්ද ඒ වෝඩ් එක? කවුද මට ඩිරෙක්ට් නම කියන්න කාගෙද කියලා? ඔව් මෙහෙමයි ඇත්තටම ආනන්දයි කතන්දරේ මෙහෙමයි. ආනන්ද මගේ ප්ලෑන් එකේ හිටිය එයා මගේ ෆයිනල් කියන්නේ එයා හිටිය ෆයිනල් පාර්ට්නර් කෙනෙක්. ඒ කියන්නේ එයා තමයි ඕකේ අපිව එස්කේප් කරන්න තිබ්බේ එතන මම එස්කේප් වෙන්න තමයි ප්ලෑන් කරේ. මගේ එස්කේප් එක හරි ගියා. අපව එස්කේප් කරන්න තිබ්බේ ආනන්දට. හැබැයි ආනන්ද මොකක් හරි හේතුවක් හින්දා වලියට ගියා. මගේ ඕඩර් එක ගහන්න තු ආනන්ද වලියට ගියා ඒ වෙලාවේ. බැක් වෙන්න කියලා. ඉතින් මම ඕකී කතා කරලා ගියා ආනන්ද බැක් වෙනවා. එනවා ආනන්ද බැක් වෙන්න පුළුවන් මට්ටම හිටියේ නෑ වෙලාවට. බැක් වෙනකොට තමයි යාට තිබ්බේ අන්තිමට. එයා ඉස්සරහට ගියා වැඩි. ඉතින් මේකින්ද ආනන්ද ගිහින්ද සමන්තයි මාව බේරගෙන ආවේ. වාහනේ ඩ්‍රයිවර් කරේ ආනන්ද වාහනේ ඩ්‍රයිවර් කරේ සමන්. කවුරු මටයි ආනන්දරේ පයින් තමයි මම ප්ලෑන් කරේ. යාට වන වෙලා තිබිලා තියෙන්නේ කොහොම හරි පැටියවයි ගුණපාලවයි කොටවන්න. මට හිතෙන්නේ. ඔව් මොකද මෙහෙමනේ ගුණපාල අල්ලගන්න කියලා මගේ ප්ලෑන් එකේ තිබුණේ නැහැ. පැටි මංගවඩාවට පස්සේ ගුණපාල යාගේ පැටිගේ බලය අල්ලගලා කියලා මට ප්ලෑන් එකක් තිබුණේ නැහැ. හැබැයි මං හිතුවා දිවිසට ගුණේ පැටිගේ කොල්ලට අල්ලගත්තා. ඊට පස්සේ මට ඒක තරජනයක් වුණා. මොකද දැන් ආපහු පැටි කෙනෙක් ඔතන අලුතෙන් බිහි වෙන්න දෙන්න බෑනේ. ඒතර ආපහු මට ඔක තරජනයක් කරනනේ. ඒතර ගුණේ ආපහු ගුණෙත් එක්ක ගුණෙට කොහොමද මාත් විතරක් තියෙනවනේ. ඒකින්ද එදත් ඇවිල්ලා ගහලා ගියා නේ මගේ මොකද ඔය පැටි හොඳ කරන දවසෙත් ඇවිල්ලා ගහලා ගියා මට. කොහොමත් යනවත් තාගේ තරහක් තියෙනවා. ඒක කවදනේ ගහලා නැත්තේ? ඔයාව සත පහකට ෂුවර් නැති මනුස්සෙක්. ඇත්ත. ඔව් අපිට මේ නගරේ ගොඩක් කට්ටිය කියනවා. ෂුවර් නැති මිනිස්සු ඉන්නවා නම් ඒ මේ මිනිස්සුන්ගේ පළවෙනියටම ෂුවර් නැති මිනිස්සයා තමයි ඔය. කවන්න වන්න. අනේ ඔය රත්තරන් ඔක්කොම තත්ත්ව හොඳට බඳලා තියෙනවා.
ඇයි මම එච්චර බඳින්න ඕනේ නැහැ ඉතින් මම එහෙම අවංක දැන් පැනලා ගියේ ඔයා පැනලා ගියේ නැත්තම් ඔයාට ඔච්චර වද දෙන්නේ නැහැ. පැනලා ගිය නිසා මේ ඔක්කොම. මේක සරලව අත්තනින් ඉවර කරන්න හිටියේ විනාඩි 2කින් අතන දණ්ඩිවල ගාවදී. කරයි විනාඩි දෙකේ. මෙච්චර දෙයක් හිතුවේ නෑ. එච්චර ගන් 3කට ඔච්චර බැන්ද ඔයා? නෑ ඉතින් මම බොඩි ආමර එකක් දාලා හිටියේ ඒකින්ද පොඩ්ඩක් බය නැතුව හිටියා. මෙයා ගැන හැලේ හිතාගෙන ඉන්න ඉවරට එයා දන්න කාට දහුනේ කියලා. මම අර සිකියුරිටි ෆෝම් එකක් ගත්ත නේද නැත්නම් කායපරිකල ආරක්ෂාවට හොනා වගේ නෙමෙයි අපිට හොනාවා. හරිද? සිකියුරිටි ෆෝම් එක කරලා රෝල් කරලා ගහගෙන තමයි වෙන්නේ. නෑ ඒකයි පොඩ්ඩක් අර ඒගොල්ලන් අර ආමස් එක්ක තමයි කට්ටිය හෝලෝ ටික හම්බුනේ ඉතින් මටත් දුන්නා. ක්වික්ලි ක්ලෝස් කරමුද? කියන්න තාමනක් දැනගන්න තියෙන. කතන්දරේ යවා මේ දාන්න ගෝල් අපි එකක් ආව මෙහෙම නිදහසේ කරනවා. හිතන්නකෝ අපේ ඔව් ඉතින් මම ඔයාට මොකද වෙනම ෆැන්ටසි එකක් තිබ්බද? අපිට මෙහෙමයි අපිට එහෙම ප්‍රශ්නයක් තිබ්බා නේද? මෙයා යට කියලා මොනව කරගත්තත් දන්නේ නැහැ නේ. මෙයාත් ඉතින් how එක්ක good නානේ? how good? නෙවෙයි හිතට හිතනවානේ. ඉතින් ඒක මම වෙනස් කරානේ. යා මතුරුප එක මම තව ගුරෙක් දැම්මලා ඒක මෙයා පොඩ්ඩක් තව කුරෙකුත් ගෙන්නලා මොකක්ද එකක් කරා ඒකේ වෙන එකක් ඒක මට එකක් වශී වෙනස් කරගත්තා කරා. වගේ එකක් කර මම කොහමද මෙයාව හම්බෙන්නේ ගියාන එක දවසක් අර මොකද්ද මේ කතා කරන්නේ මොකද්ද දැන් මේක කියලා අර මේ මං බාහිරකට කියන්නේ- ගියේ මේ පැටින් එක මෙයාගේ අතකොළුවක් වෙලා හිටියේ නෑ මේක මීඩියා channel මම වැඩ කරන නැති මීඩියා මෙහෙම- channel එකක් මෙහෙම කරමුකෝ. මොකටද මෙහෙම කරු මම ඔය තුන් දෙනාට මම හොඳ පොසිෂන්ස් ටිකක් දෙන්න ඒ ටීවී එකේ. අනේ ඕවගේ වැඩ කළා නම් මොනා කරන්නද නේද අනේ මේ තව අහගන්න දෙයක් තියෙනවා ඔව් ඔයා මේ කරපු ඔයාට කුමන්ත්‍රණ ආදරේ වලට කියලා මම පොලිසිය මොකක්ද ආදරේ සම්බන්ධයි. මම හරිද? මට කිව්වනේ ඒක මුලින්ම මෙන්න මෙන්න මේක ඒක රෙකෝඩ් නෙමෙයි කරගන්න. මම මේ අහන එක එන්නේ මෙයා මේ කරපු වැඩවලට පොලිසිය සම්බන්ධයි. හරිද? මෙයා මොකද පොලිසිය අස්සට ඉඳගෙන පොලිසිය ටැක්සි මම විදිහට පාවිච්චි කරගෙන තමයි මෙයා කරේ. ඉතින් මේ ආරක්ෂා ගැන කරන හිටියේ සම්බන්ධ ඔෆිස කවුද? කවුද? කොයි ඔෆිසක මේ සැරසිට හිටියේ? මොන ඔෆිසත් මෙහෙමයි, එක්ක හරිද? තමයි තේම කරේ. මගේ ආරක්ෂාවට ප්‍රයිවට්ලි දාලා තිබ්බේ සීජී ඔෆිස් තමයි මගේ ආරක්ෂාව ප්‍රයිවට් බැලුවේ. ආරක්ෂාවට පොලිසිය ඔව්, කාටවත් ප්‍රයිවට් ආරක්ෂාව දෙන්නේ නැහැ නේ. ප්‍රයිවට් ආරක්ෂාව ගැන එහෙමයි. අර මගේ මට මොන හරි මට ප්‍රශ්න තියෙනවා මම එන්ට්‍රි දාලා තිබ්බනේ ඊට පස්සේ මගේ කේසස් බලන්න සීජී ඔෆිසර් තමයි බාර දීලා තිබ්බේ ඒ කාලේ. CJ ඉතින් කාටද? සීජී ඔෆිසර් තමයි බාරගෙන දීලා තිබ්බේ. අනේ අම්බේ අපි නැත්නම් ගාපන්ති මම වලට PD නගරේ එකෙන් වැඩ වැදගත් කරන හද පුද්ගලයෙක් නේ. PD එකම අපේ ගේ වටේ. වැදගත් තැන මං ඒ කියන්නේ. කියන්නේ මේ නගරෙම නිවුස් මේ නගරෙම මොන මීඩියා මොන ආයතනික වැදගත්කමක්ද ප්‍රධානී නැහැ. ඒ මාරු සීසීටත් වෙන වැඩ තිබුණා නෙමෙයි. නේ. මෙයාලව කියව ගණ කෙලින්ම. මෙයා කරපු මේ කුමාන්ත්‍රණ වැඩ සම්බන්ධ කවුද? කියලා ඔයා කියන මම මගේ ඔබ- මේ කනට එකක් දෙන්නද මෙයාට? නෑ එපා එපා ඔයා කියන්නේ මම ලොකු කුමන්ත්‍රණයක් කරා පැටිවයි ගුණේවයි කෙටෙව්වා ඒකට පොලිසියෙන් උදව් ගත්තා පැටිව මරන්න තමයි ඉතින් තිබ්බේ මෙයා හිතුවේ කොහොම හරි ඒ කියන්නේ මෙයා හිතේ ගුණේ නිකන් ඒ කියන්නේ පැටි නැති වුණොත් ගුණේට එච්චර කරගන්න මොකුත් බෑ කියලා. ඒත් මෙයා දැනන් හිටියේ නෑ ගුණේගේ සපෝට් එකට අපි හිටියා කියන එක. එයා ළඟම ඉඳන් මම ආනන්ද ඇත්තටම මගේ හොඳම යාළුවා. හරිද? ආනන්ද ඉතින් මෙහෙමනේ ප්ලෑන් එකේ විතර නෙමෙයිනේ කොල්ලා මටත් ආනන්ද ඔය වලිය මැදට දාන්න මොනවත් තිබුණේ නෑ කොහොමත් ආනන්දර වාහනේ ඉන්න කියලා ගොඩක් මම කිව්වේ ආනන්දර ස්කේප් එක ගහලා දෙන්න කියලා අපි වාට එස්කේප් කරන්න බෑනේ. ස්කේප් වුණානේ අපි ආනන්ද ස්කේප් එස්කේප් කරගෙන වුණානේ දැක්කනේ දා කෝලා. ඔව් ඉතින් මෙහෙමනේ මෙයාලත් එක්ක ආනන්දේ මාව විශ්වාසය දැවිලා. උස්සල මට නෑ. අමල් පාරක් ගැහුවා. ගැව්වද මෙහෙමයි. ඉතින් ආනන්ද සාධාරණ කියන්නේ ඉතින් අපේ යාළුවෙක් තමයි. එනට ඔයාගේ ඔය කුමාරට ඒකට වැඩේ මම මෙයාගෙන් තමයි පලිය ගන්න. ඔව් ඒක එපා මට ගන්න එපා මම අහිංසකයිනේ ඒකෙන් පස්සේ ආනන්ද අපි අතර කතාවක්වත් නැහැ. ඒකට කෙල්ල ඉතින් ඕගොල්ලන් වැරදි දිනනවා ඒ කියන්නේ ඕගොල්ලෝ ඇතුළ මේ මේ නගරේ මට එන යාළුවෝ පොඩ්ඩක් දෙන්න. හරිද? අයියෝ අයබෝ අයියෝ ගර්ල්ස් නම් ගොඩක් ඉන්නවා. කනවා පිරිමි යාළුවෝ ඉන්නේ අතර මට පොඩ්ඩක් නේ. අයියෝ ඒ අතරින් එකෙනෙක් තමයි ආනන්ද. අව හරිද? රිදෙන මෙන්න මේ මිනිස්යාගේ කුමාරණ වැඩේ හින්දා ආනන්ද අයියෝ. මාත් එක්ක තරහ අයියෝ. වුණා. මට මටත් ආනන්ද එක්ක කතා කරන්න කිසිම උවමනාවක් මොකද මේ ආනන්ද මේ අපිට කියලා අපිට එහෙම කියන්න එපා ඉතාලියේ නම් ආවේ එයානම් මේ විදිහට ඉන්න හරිද? ඉන්න ඉතින් ඕලගෙන ඉදර අපරාධ අර නූරාණි හෝටලේ මේ අපරාධ බුකින් එක ඉතින් දත ගලවලා දැන් මාලයක් ඉතින් හදන්න මම යනවා ශේෂ රාදරකින් තමයි බුක් කරා ඉතින් මේ හෝටල් එක මේ ඉතින් කොහෙද ඉතින් ඉස්සර බඳින්නනේ හිටියේ. ස්ටුපිඩ් හවා හිතද මම ස්ටුපිඩ් නෑ නෑ එපා එපා අර ඔයගොල්ලෝ ඉතින් අපේ ආට මේ අඳුරන අපි මේ පොඩ්ඩක් දිනේද- පිළියෙන් කතා කරේ මෙතන මේ වගේ පපු යම්මර හැදලා නැරේ කියලා හරිද අපි කවුද කියලා දැනගෙන කතා කරන්න හරිද මේ ශේෂ
විශේෂයෙන් මෙයා මගේ හොඳම පෙරෝසා. යාළුවනේ. කෝර අපි ඔය- කවුද කියලා මේ ඒරියල් එකේ කිසි කෙනෙක් අපිට උඩින් බොරුවට නැටුවට එකෙක්වත් යන්න හම්බුන්නේ නැහැ. හරිද? ඇත්ත ඇත්ත. අපි විතරයි මේකේ දිනන්නේ. හරිද? ඇත්ත ඇත්ත. එක ඇත්ත. එක ඔක්කොම ඕගොල්ලෝ බල- නැත්තරම නැති වෙනවා. එච්චරයි. අනිත් උන් වැඩක්ම නැහැ. ඕගොල්ලෝ තමයි ඉන්න ඕනේ. ඇත්ත. බලනකොට මේවේ රඟන්නවා නැට්ට කපල ඇව්වේ හරිද අවෝ මම පොඩි. අවෝ ඇත්ත ඇත්ත.